හායි අද මම බබා ආසම කෑම වේලක් දෙන්න යන්නේ. මේ හැම කෑම වේලක්ම මම බබාට මාස 4 ඉඳන් කෑම දෙන්න පටන් ගත්තේ. හේතුව මට බ්‍රෙස්ට් මිල්ක් දෙන්න චුට්ටක් මගේ මදිව තිබ්බේ. ඉතින් මම කිරි බිබී තමයි කිරි එරෙන කෑම කකා තමයි බබාට කිරි දුන්නේ. ඉතින් ඒක බබා ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ මම ගොඩක් කාපු කෙනෙක්. ඉතින් බබාට නිකන් මගේ කිරි මදි වගේ හිතුණා. ඒ නිසා කලින්ම කෑම පටන් ගත්තා. ඒ වගේම තමයි දැන් බබාට මාස 6 මේ වෙනකම්ම මම සාමාන්‍ය මාස 4 5 අතර මම කෑමවල ඇලර්ජි ටෙස්ට් කරා. හැම කෑමක්ම වේල් 3ක් දීලා බැලුවා එකම කෑම සැරින් සැරේට වෙනස් කර කර. එතකොට එයා මට ඇලර්ජි විදිහට ඒ කියන්නේ එයා අකමැති දේවල් මම තේරුම් ගත්තා. එයා බත් එළවලු වර්ග කන්න කැමති, මස් මාළු බිත්තර කන්න කැමති වුණාට මගේ බබා පළතුරු කන්න අකමැති. එයා ඒක වොමිට් කරන්න තමයි බලන්නේ. අමාරුවෙන් අපහසුවෙන් අප්පිරියාවෙන් කන්නේ. ඉතින් මම ඒක චුට්ටක් ගෙදරම සීරියල් එකක් හදාගෙන චුට්ටක් පළතුරු චුට්ටක් ඇඩ් කරලා තමයි දෙන්න බලන්නේ. ඉතින් බත් නම් ගොඩක් ආසාවෙන් එයා කනවා පෝෂණ බත. අද පෝෂණ බතට මම එකතු කරගත්තේ අලු කෙසෙල්, කැරට්, බත්, රයිස්, ඩාල්, පරිප්පු, එතකොට බෝංචි, මුකුණු වැන්න, හාල් මැසෝ. මුකුණු වැන්න එහෙම පලා වර්ග මායි හස්බන්ඩ්ගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එක කාලෙදී අපි ඉන්නේ උඩ තට්ටුවේ බල්කනියේ අපි පොඩි වගාවක් දැම්මා. බබාට ඕගනික් දේවල් චුට්ටක් හරි මුලින් ඉඳන් දෙන්න ඕන නිසා. ඉතින් අද ඉතින් බබාගේ කෑම එක මේවා. මේ ඔක්කොම බොයිල් කරලා ඊට පස්සේ මම බ්ලෙන්ඩර් කරගන්නවා. බබා තාමත් ඒ කියන්නේ මාස 4 ඉඳන් 6 වෙනකම්ම බබාට මම බ්ලෙන්ඩර් කරලා තමයි කෑම එක දෙන්නේ. හේතුව එයාට ගිල ගන්න අපහසු වුණොත් මට ඒක බයයි. මොකද මං කලින්ම කෑම පටන් ගත්ත අම්මා කෙනෙක් නිසා මං තාමත් බ්ලෙන්ඩර් කරනවා. මං හිතන්නේ මං ඒක සාමාන්‍ය මාස 8 වෙනකම් වගේ බ්ලෙන්ඩර් කරලා තමයි කෑම දෙන්නේ. දෙන්න හිතාන ඉන්නේ. මට බය නිසා චුට්ට තමයි මම පුරුදු කරන්න හිතාන ඉන්නේ කැබලි ආහාරවලට. ඉතින් මගේ බබා ඉතින් ඔහොම තමයි කන්න කැමති. මේකට ඔක්කොම ටික බොයිල් කරලා මම ලේසිවට උණු වතුර කප් එකක් විතර දාගන්නවා. එතකොට ඉක්මනට කුක් වෙන්න බලන නිසා. ඊට පස්සේ බ්ලෙන්ඩර් කරලා මම ඒකට ඇඩ් කරනවා බටර් එකයි. ඊට පස්සේ අපිට ගවර්න්මන්ට් ක්ලිනික් යන අම්මලාට මාස 6 දී දෙනවා විටමින් පැකට් එකක්. ඒකේ සෙට් දෙකක් දෙනවා අපිට මාස 2කට හරියන්න තියෙනවා පැකට් 60ක්ම. ඉතින් ඒක දෙන්න කියලා තියෙන්නේ ඔය ඝන ආහාරයක් එක්ක. ඉතින් මම හැමදාම උදේට දෙන බත් එකත් එක්ක බබාට විටමින් පැකට් එකක් මික්ස් කරලා තමයි දෙන්නේ. ඒක එයා ඉග්නෝර් කරේ නම් නැහැ. කැමැත්තෙන් කනවා. ඉතින් මේ ටික තමයි අද බබාගේ පෝෂණ පත්‍ර මම එකතු කරේ. විශේෂයෙන්ම අපි පලා වර්ගයක් ගත්තොත් පලා වර්ගයේ දාන්න ඕන කෑම එක තැම්බුණාට පස්සේ ස්විච් එක ඕෆ් කරලා ලිප ඕෆ් කරලා ඊට පස්සේ තමයි පලා ටික එකතු කරලා හුමාලයෙන් තැම්බෙන්න තමයි පලා ටික තියන්න ඕන. නැත්තම් කුක් කරන විදිහටම මේ එළවලුත් එක්කම දැම්මොත් පලා කොලේ කළු වෙන්න බලන එකේ පෝෂණ කොටස නැති වෙන්න බලනවා. ඒ නිසා හුමාලයෙන් ස්විච් එක ඕෆ් කරලා ලිප ඕෆ් කරලා හුමාලයෙන් තැම්බෙන විදිහට හදාගන්න බලන්න. එතකොට පෝෂණයේ ගුණ වැඩි. ඊට පස්සේ බබාගේ විටමින් එක ඇඩ් කරගෙන බබාට කන්න දුන්නා. එයා ඉතින් හරිම ආසාවෙන් කනවා මේ කෑම එක. ඔයාලා try කරලා බලන්න. බබාලාගේ බර අඩු අම්මලා ඉන්නවා ඇති. ඉතින් මගේ බබා උපත් බරම ගොඩක් හොඳට තිබ්බ කෙනෙක්. ඉතින් මට කිරි
මදි පාඩුවක් වුණත් මං එයාට පෝෂණ පත්යෙන් හොඳට විටමින්ස් කැලරි අරාමය හැමදේම දෙන්න බලනවා. ඔයාලා try කරලා බලන්න.